Hello guys, welcome back to my channel. ඔයාලට කොහමද? මම නම් හොඳින් ඉන්නවා. ඔයාලත් හොඳින් නැති කියලා මම හිතනවා. ඉතින් අද යම් මාත් එක්ක නුවර දළදා මාලිගාව පඳින්න තමයි මේ අපි දෙන්න යන්නේ. අපි දෙන්න ගියා අවුරුද්දෙත් මේ මාසෙම නුවර ගියා. ඒ vlog එකත් මම දාලා ඇති. අපි දෙන්න ඉතින් බයික් එකේ තමයි යන්නේ. අපි දෙන්නට හරිම ලේසි බයික් එකේ යන එක. මොකද අපිට කැමති තැන් වලින් අතර කරගෙන වටපිට බල ජොලිය යන්න පුළුවන්. ඉතින් අපි දෙන්නට ඉතින් ඔන්න අපි උදේ 6ට විතර ලෑස්ති වුණා. අපි පාන්දර 4ට 5ට විතර යන්න හිතාගෙන හිටියේ. ඒත් පහවදා හොඳටම වැස්සා. ඉතින් අපි චුට්ටක් එළිය වැටෙනකන් හිටියා. වහිද නැද්ද කියලා බල. ඉතින් අපි මුලින්ම පඳුරකුත් දාලා ගමන පටන් ගත්තා. කරදරයක් නැතුව ගිහින් එන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් වෙලාව 7:07යි. දැන් තමයි ගම්පහින් යන්න පටන් ගන්න. ඔන්න ඉතින් අපිට දැන් පැය 2-3ක ගමනක් තමයි තියෙන්නේ. කොහොම හරි අපි නතර කර ගිහිනොත් අපිට 10ට විතර කැන්ඩි වලට යන්න පුළුවන් වුණා. මගදීම ඉතින් අපි කෑමත් ගත්තා. උදේට කෑවි ඉතින් බනිස් තමයි. Jadi kerja apa itu? Hah? එද්දි එන්නද අරන් යන්න බෑනේ. එද්දි අපි මේ ගමනක් කියන අපි එද්දි එන්න. අපිට මගදී යන ගමන් කජුගම හම්බ වෙනවා. මෙයා කරන්න කජුගම පාස් කරගෙන ගියා. හැබැයි ආයෙ හරවගෙන අරන් දුන්නා. පැකට්ස් නේ දෙන්නේ. 500 තියනවා 200 තියනවා. 200 කෝ? 500 ඔය දැන් ගියා කරනවා. දැන් ගන්න. අපි දෙන්නට ඉතින් යන ගමන් කකා යන්න පොඩි පැත්තක් තුනක් ගත්තා. ලොකු පැහැටයක් අපි එද්දි ගන්න හිතාගෙන හිටියේ. ඒත් අපේ පැත්තේ මේ අයියාගේ පැත්තේ ගෙවල් ළඟ මේ කජු ෂොප් එකක් තියෙනවා. ඒකේ කජු හරිම රසයි. මට අර මගේ බර්ත්ඩේ වලොග් එකේ එහෙම මේ කජු එකක් යාගෙන දුන්නේ. මෙතන මේ කජු වලට වැඩිය රසයි. ඒක සහ ලාභයි. මෙතන චුට්ටක් මේ කජු ගම කොට කජු ගණන්. එහෙනම් ජාමයක් කියලා ගන්නද ඒක? අනේ අරන් දෙමු අනේ පව්. තම්බුපිය කරන් දෙමු. අම්බුප දෙන්නේ අමුව කන්න. අමුව කනවද? ඔයාලා අමුව කනවද? කෑ ගහන්න නෙමෙයි. පව්වනේ. මේ බෑග් එකට අරගෙන බයික් එක නාස්තේ. අරන් එන්න. අපි දැන් මේ ඉන්නේ කඩු ගන්නාවේ. මෙතන නතර කළා ෆොටෝස් ටිකක් ගහන්න. එතකොට මෙතන රිලව් ඉන්නවනේ. යාලට කන්න මොන හරි දාන්න. එහෙම අපි නතර කළා. දෙන්න හැනේ අර ඉතින් කරා ආවේ බෑ ඉතින් කියලා නේ. පව්වනේ. අර අත් දෙකෙන් අරකට අරන් දැක්කද? මෙයා තමයි ළඟට එලා හිටියේ. මෙයා අතෙන්ට ගියා වාහනේ ආපුවා. ඈ? අනේ ගේන්න නේ බා. අයිනේ බා කියන්නේ ගියේ. ඉන්නේ. කඩු ගන්නාව ඉඳලා දළදා මාලිගාවට පොඩ්ඩ දුරයිනේ. අපි ඉතින් දළදා මාලිගාවට ඇවිල්ලා නිදහසේ වැඳලා එහෙම ලොකුවට වීඩියෝ ගත්තේ නෑ. පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම නෙමෙයි හරිය තමයි ගත්තේ. ෆොටෝස් 2-3ක් ගැහුවා. නිදහසේ වැඳගත්තා. මොකද සෙනග අඩුයි. අපි කලින් ආපු දවසක මාර විදියට සෙනග හිටියා. අනික අවුවත් වැඩි. එහෙම වුණාම හරිම අමාරුයි සෙනගත් වැඩි වුණාම. ඉතින් වැඳලා කරලා මේ අර අන්තිමට තියෙන ප්‍රදර්ශනයක් වගේ මෙතන මේ බඩු එහෙම අපිට මිලදී ගන්න
එතන නැවිලා ටිකක් බල හිටියා. මම ලොකුවට ගන්න තියක් තිබුණ නැති නිසා මුකුත් ගත්තේ නැහැ. මේ බලන්නක තියෙන සෙනඟ නැහැ. අපි කලින් යන දවසේ මෙතන පැයක් විතර හිටන් ඉන්න ඕනේ පොලිම බහින්න එහෙම. ඕන දැන් අපි යන්නේ මේ පාර මම දළදා මාලිගාව යාපු ආසම හේතුවකට මේ හැලේපුල බලව්වේ කෞතුකාගාරය බලන්න. මේක නම් ඇත්තටම පොඩි ළමයිට ඉස්කෝලේ යන ළමයිට හරිම වටිනවා මේ කෞතුකාගාරය අනිවාර්යයෙන්ම යන්න ඕන එකක්. මේ ඉටි රූප වලින් මේක අරඹලා තියෙන්නේ ඒ විදිහට ඒ රූප ජීවමානව ඉන්නවා වගේ ළඟට ගියාම මට ඉතින් නිකන් පණයි වගේ කියලා. ඇත්තටම ඒ වගේම ඒ ඉටි රූප මේ හදලා තියෙනවා මේ ඉන්නේ අර ඇලේපල කුමාරි හාමි මදුම් බණ්ඩාර ඒ කට්ටිය හරිම දුකයි. ඉතින් මේ තැන්වලට ගියාමත් මම හරිම ආසාවෙන් ගියේ. ඔයාලත් අනිවාර්යයෙන්ම දළදා මාලිගාව යනවා නම් මේ කෞතුකාගාරය බලන්න යන්න. රුපියල් 400යි මේ ටිකට් එකක් වෙන්නේ. Go. Yeah. මාලිගාවෙන් පිට තමයි මේ කෞතුකාගාරය තියෙන්නේ. දිගටම වැවරාමු නම් ආවහරම්. එක දෙකක් උනේ මෙන්න මේ ඖෂධේ වලින් මයි කටහඬක් දාන්න. දෙක ඉතින් 4ක් වෙන්නේ මේ වලින්. මේ සහස්වරේ දැන් යන්නේ. මං හිතේ කාලා යන්නේ අයියා. අච්චාරු අර අයියා. සහස්වේ. අපි දැන් ආවා සහස්. කොහොම සහස්වේ නේද? ඔයාලා දන්නවනේ ඉතින් සහස්වෙන අච්චාරු ටිකක් ෆේමස් කියලා. එතනින් අච්චාරුත් අරගෙන අපි දැනට හොඳටම බඩි කෙන්න හිටියේ. කන්න රෙස්ටෝරන්ට් එකක් මං හරි හෙව්ව බැලුවා. හම්බුනේම නැහැ. චුට්ටක් කඩු ගන්නාව ළඟින් මෙන්න මේ රෙස්ටෝරන්ට් එක හම්බුණා කැෆේ එකක් වගේ නිකන්. ඉතින් මාරම් බඩි ගෙන්න හිටියේ. මම මේ කාගෙන යනවා. මොකද බුදුම බඩි කින්න හිටියේ. මේ මොකද දැන් 4 මාට විතර ඇති බත්තටයක්වත් කාලා නැහැනේ. මේ ඉතින් හරිම බඩි කිනේ මම මේ කාගෙන යනවා වීඩියෝ කරනවා කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඊළඟට කඩු ගන්නාවෙන්ම මෙන්න මේ අංකල්ගේ පුච්චපු බඩිරිඟු ගන්න නැවැත්තුවා. මේ අංකල් මාර ප්‍රසිද්ධ FB එකේ ඔයාලත් දැකලා ඇති. ඉතින් මෙතනින් බඩිරිඟු අරගෙන පුච්චපුවා මං කාලා තිබ්බේ නැහැ. අපි කෙලින්ම ගෙදර ගියා. අයි කොහෙන්වත් නැවැත්තුවේ නැහැ. ගෙදර තමයි ගියේ. ඉතින් මෙතනින් මේ vlog එක ඉවරයි. මොකද ඉතින් මේ නිදහසේ අපි එන්න කයියක් ගහගෙන ගෙදර ගියා. මෝඩ් එකක් තිබ්බෙත් නැහැ ඔය මේ වීඩියෝ කරන්න. ආයි ලස්සන vlog එකකින් ඉස්සරහට හම්බෙමු. බයි.